ඕක පෞල් ප්‍රශ්නත් ඇති වුණා කියලා සමහරු කියනවා. මම නිකන් කියන්නේ හරිද? පරාණ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබ්බ සිද්ධාලේප. සිද්ධාලේප දැනුත් තියෙනවනේ. ඒකෙන් තමයි සිද්ධාලේප බිස්නස් එක නැගලම ගියේ. ඒක කවියක් වගේ. සිද්ධාලේප වෙද මහතෙකි ඔබේ ගෙදර සෑම වේදනාවන් කැක්කුම් යයි පැහැර වාපිත් සෙංග සමනය කර දෙන මිහිර සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර. සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්. ඔව් එහෙම කිය. සිද්ධාලේප වෙද මහත්තයාට වැරදිච්ච තැනක් තිබ්බ ඇඩ්වර්ටයිස්මන්ට් වල හොඳයි. එයා ඔව් ඇඩ්වර්ටයිසින් කරද්දි පොඩි මෙහෙම එකක් තියෙනවා. ඇඩ්වර්ටයිසින් කරද්දි පුතේ මම ඔයාලට ගන්නවනේ ටාගට් මාකට් එක කියලා එකක්. ටාගට් මාකට් එකට ඇඩ්‍රස් අපි ටාගට් ක්‍රවුඩ් එක තමයි බලලා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් හදන්න ඕනේ. ඩොනේෂන්ස් එහෙම කරන්නේ ගොඩක් අය ඔය නිකන් තමන්ගේ පොපියුලාරිටි එක හදාගන්න. නිකන් මේ කම්පැනි එකෙන් තමයි මේ වැඩේ කරේ කියලා කිව්වම සමාජයේ පොඩි අර තියෙන පොඩි හොඳ නමක්. සිද්ධාලේප වේද මහත්තයා එකපාරක් දෙනවා මේ රෝහලකට මාතෘ නිවාසයකට මාතෘ ඒකකය කියලා කියන්නේ නිවාසයකට මාතෘ ඒකකයකට. හරි? මාතෘ ඒකකය කියලා ප්‍රෙග්නන්ට් ලේඩිස් කියන්නේ බබාලා හම්බ වෙන වාට්ටුවකට ඇඳන් ටිකක් දෙනවා. හරිද? ඒතර ඒ ඇඳන් වල ඉන්නේ බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා. හරිද? ඕක පෞල් ප්‍රශ්නත් ඇති වුණා කියලා සමහරු කියනවා. මම නිකන් කියන්නේ හරිද? පස්සේදී ඒ දේන හැම ඇඳේම යටින් ගහලා තියෙනවා මොකද්ද? සිද්ධාලේප වේද මහත්තයාගේ වැඩක්. මහත්තුරු බලන්න යනකොට ඈ එහෙමද? ටාගට් ක්‍රවුඩ් එකට ඇඩ්වර්ටයිස්මන්ට් දාද්දි හිතන්න වෙනවා. හරිද? හරිද? එහෙම තියෙනවා.